උනත් මේ වගේ ළඳක් කොයි සව්වකින් ආවද මේක හීනයක් අංකරච්චලෙන් බේරිලා ඉන්න තව ටිකක් දෙයනේ නොංචි මේ ළඟින් නැති එක පුරුවේ පිනක් රන් කඳක් වගේ මේකගේ මූණ රත්තරන් දෙන තකත් අගේ හරියට මක්කදෝ වගේ හොල්ලලා ගමන් යනකොට තම් දෙනත් තනම් රෙගතන් තට්ටමෙන් කියයි මේකගේ ගාය කොයි තරම් තුම් පොලේ අඩව් අල්ලන නොංචිගේ කටේ සෞදමෙන් ටිකක් බේරිලා ඉන්න මේ වගේ පින් කඳක් ළඟින් මට ඇලවෙන්න නෑ පින අම්මපා නොංචිලා දහක් පරදන මේක රන් කඳක් එක දෙකක් වුණේ මෙන්න මේ ඖෂධය වලින් දෙක වුණත් ඉතින් හතරක් වෙන්නේ මේවයි තුම්පයක් වදෙන් බේරිලා නොංචි කෝලවෙන් ඇත්තමයි මං ඕනත් ඉතින් ඉන්නේ මේ ඖෂධය වලින් නොංචිගේ කටින් කවදත් ඇහුවේ නෑ හොඳක් ගම් පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක් මන් ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක් මුන්දගේ මේ වදෙන් අනේ අම්මපා නෑ තොලොංචියක් පැණි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනේ වළඳනා කෙනෙක් නැත්තං දෝස නෑ අපෙන් මේ පනික් කළෙත් ඕවට රුන්ද ගති ගතන් ඒ වුණත් නොංචිගේ කනේ වැටුනොත් අම්මුතුයි මමත් බීමතින් යමක් කිව්වද මට සමාවෙයන් ඔයි මොකාගෙනත් දුන්නත් ඔන්නේ නෑ ඉතින් මගේ නොංචිරංකදේ මගේ නොංචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් ඔයි මොකාගෙනත් දුන්නත් ඔන්නේ නෑ ඉතින් මගේ නොංචිරංකදේ මගේ නොංචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් මගේ නොංචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් අනේ මගේ නොංචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් අනිකට නොංචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් කැරකිලා නොංචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් වරේ නොංචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් අඩේ නොංචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් නොංචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් නොංචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් මගේ පන නොංචිරංකදේ අපි දැන් ගෙදර යන්න යන් නොංචිරංකදේ
මගේ පාළු ලෝකයේ තනි වූ මේ මා සක්විති රජුන් හමුවේ නැත හිස නමා සිතිවිලි මගේ අසුරා ගත හැක නමා මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා තනි වූ සිතින්මයි මා අදහස් කළේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ පහදා කිව්වත් නෑ සවන් යොමු කළේ වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ ඔබේ චේතනා ගනා මා සිත දානී විස කටුවනි ඒ කටුව අපේ දෙහරේ ගැඹුරේ ඇනී ගලන දුක් වේදනා රුධිරය වැනි තනි වී සිටින්නයි මා අදහස් කළේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ පහදා කිව්වත් නෑ සවන් යොමු කළේ වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ ස්තුතියි ඒ අපූරු සත්සර නාදයන් මේ වේදිකාවට එකතු කළේ අපේම සහෘද වර්කපොළ ශාඛාවේ උපුල් බාලසූරිය මහතා. ඒ වගේම තවත් විශේෂිත වූ කරුණක් මතක් කරන්නට කැමතියි. මේ ප්‍රතිභා 2015 වේදිකාවේ මේ වැඩසටහනේ ඉතාමත් විචිත්‍රවත් ආකාරයෙන් සංගීත අධ්‍යක්ෂණ කටයුතු කළේ අප කවුරුත් ඉතා හඳුනන ඉතා හොඳින් දන්නා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වූ චරිතයක්. මා විශේෂයෙන් මතක් කරන්නට උණයි ඒ වගේම මගේ ස්තුතිය පුරනමන්නට උණයි අපගේ බිලි ෆර්නෑන්ඩෝ සහ ටීම් 242 කණ්ඩායමට අද දවසේ ප්‍රතිභා 2015 මේ ආකාරයෙන් විචිත්‍රවත් කිරීම වෙනුවෙන්. Yes, thanks team for 242 and Mr. Billy Fernando for the amazing work you're doing here at team at Pratibha 2015. As you all know, Janashakti has a culture unique. It's unique family culture. With that in mind, we have our next event, a group performance, a group choir performance by individuals from different departments. So please put your hands together for the next performance. Ladies and gentlemen, thank you. Sing with us.
Capitán, soy capitán. La la bamba. La la bamba. La la bamba. La la bamba. මුනි රජ බලයෙන් සත්සෙත් සලස්වානි දොසු සුබ කිවි රසයෙන් යුත් ඌ මගුල් බෙර පවත්වම්
සිත්යායේ සිත් මල් පීදි මල් වේදෝ වැහෙන්නේ හීනෙන් දුටු පාරාදීසේ සිතම් දෝ දිස්වන්නේ මුළු ලොව පෑ ආදරෙන් සත්තයි ලැබේ ජීවිතේ නිදහසේ ගීතෙන් හිත හිනෙහි ප්‍රීතියෙන් මුළු ලොව පෑ ආදරෙන් සත්තයි ලැබේ ජීවිතේ නා 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 සෙල්ලම් කාලේ හරි නාඩගම් මංගාව ඉන්නයි කිව්වේ හර මොඩකම් මුළු ලොව පෑ ආදරෙන් සත්තයි ලැබේ ජීවිතේ ගුම්නාදින් රැණින් රැණි මේ මැස්සන් රැණක්සේ ආකාසේ අත්තට විහිද
ශාස්ත්‍රීය සංගීත කලාවට නැවුම් වෙනසක් කළා වූ තවත් අපේ ගායකයෙක් වන රුකාන්ත ගුණතිලකයන්ගේ තවත් ගීතයක් අපේ ප්‍රතිභාවට එළි දක්වන්නයි සූදානම. අපේ ප්‍රතිභාවට එළි දක්වන අපේම ගායකයා ගැන කිව්වොත් ඔහු 2014 ප්‍රතිභාව, ඒ වගේම 2015 වේදිකාවත් ගීතයක් ඉදිරිපත් කිරීමට සූදානම් ඉන්නේ. පිළිගන්න ජයල ශාකාවෙන් අශාන් ෆෙරේරා. Mustafa, don't worry Mustafa, காலம் நம் தோழன் முஸ்தபா என்றே நட்பின் பெருமை. அவள் கண்களோடு 100 ஆண்டு, மூக்கின் அழகோடு 300 ஆண்டு.